ඔයාලා කවදාහරි විනෝදාංශයක් විදිහට උමන් මාර්ගයක් ගවේෂණය කරන්න ගිහිල්ලා තියෙනවද? මෙහෙම උමන් මාර්ග ගවේෂණය කරන්න යන එක දවල් කාලයේදී වුණත් ගොඩක් භයානක වෙන්න පුළුවන්. මේ විදිහට උමන් මාර්ග ගවේෂණය කරන්න ගිහිල්ලා සිදුවුණ භයානක සිද්ධීන් දෙකක් පිළිබඳව තමයි අපි අද කතා කරන්න හදන්නේ. එහෙනම් අපි බලමු පළවෙනි සිදුවීම මොකක්ද කියලා. ඔයා අපේ චැනල් එකේ වීඩියෝස් බලන කෙනෙක් නම් Urbex Hill කියන YouTube channel එකේ ක්‍රිස් කියන්නේ ඔයාලට පුරුදු චරිතයක් වෙන්න ඕනේ. එයාගේ සමහරක් භයානක ගවේෂණ ගැන අපි මේ විදිහට වීඩියෝස් ඔයාලට ගෙනල්ලා තියෙනවා. එයාගේ channel එකේ තියෙන මේ වීඩියෝ එක ක්‍රිස් කියන විදිහට එයා ලැබුණු භයානකම අත්දැකීම් වලින් එකක්. මෙයා මේ ගමන් කරන්නේ කැලෑවකින් ආරම්භ වෙන උමන් මාර්ගයක් දිගේ. සම්පූර්ණ දවසක් පුරාවටම කිලෝමීටර් 16ක් පමණ විහිදුණු මේ උමන් මාර්ගයේ ඇතුළටම ක්‍රිස් ගමන් කරනවා. වීඩියෝව ආරම්භයේදීම ක්‍රිස් කියන විදිහට උමගට ඇතුල් වෙද්දිම මෙයාට අමුතු හැඟීමක් ඇතිලා තියෙනවා. හරියට නිකන් කවුරු හරි කෙනෙක් මෙයා දිහා බලන් ඉන්නවා වගේ හැඟීමක්. හැබැයි එයා එතකොට හිතන්න නැතුව ඇති එයා මේ ගමන් කරන්නේ එයාගේ ජීවිතේ ලැබූ භයානකම අත්දැකීමක් අත්විඳින්න කියලා. As you can see, the further you go down, the less graffiti you see. Alright, let's go. උමම් කට ආසන්නයේම බිත්ති පුරාම චිත්‍ර ඇඳලා තිබුණත් ඇතුළට යන්න මේ බිත්තිවල ඇඳපු චිත්‍ර ටික ටික අඩු වෙන්න ගන්නවා. මේකට හේතුව කිසිම කෙනෙක් මේ උමම් මාර්ගයේ ගොඩක් ඈතට යන්නේ නැති නිසා. ක්‍රිස් මේ උමගට ඇතුල් වෙද්දී එයා නිකමටවත් හිතුවේ නෑ මේක මෙච්චර දුරට විහිදෙන උමගක් කියලා. I wonder if anybody else does this kind of stuff all alone. I'm gonna have to check YouTube after this. Just to see. Yeah, me too.
And a giant rat. ඇතුළට යන්න වතුරපාර සැර වැඩි වෙනවා වගේම ගණ මීදුමක් තිබුණා. ඒක නිසාම ක්‍රිස්ගේ කැමරාව රෙකෝඩ්ලා තිබුණු දර්ශන තරමක පැහැදිලි ගතියක් තිබුණා. තව ටිකක් උම්මගේ ඇතුළට යද්දී මිව් මම්මාර්ගේ දෙකට බෙදෙන තැනක් ක්‍රිස්ට හම්බෙනවා. ඒ වෙලාවේ මෙයායි කැමරාවේ සටහන් වෙලා තියෙන මේ දර්ශනය මෙයා ඇත්තටම දැක්කේ පස්සේ. උම්මගේ වංගුවක් එක්කම තියෙන කෙළවරින් අමුතු ඡායාවක් සටහන් වෙලා තියෙනවා. ඇත්තටම එක ඡායාවක් නෙමෙයි. මෙතන ඡායාවල් දෙකක්ම තියෙනවා. හොඳට බැලුවොත් ඔයාට පෙනේවි දෙවනි ඡායාවේ ඇස් දෙක විතරක් නෙමෙයි ශරීරයත් පැහැදිලිව දැක ගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකේ කිව්ව වගේම ක්‍රිස් කියන්නේ බොරු දේවල් එයාදී වීඩියෝ වල මවාපාන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයා හිතන්නේ මොකක්ද? මේ ඡායාව මොකක් වෙන්න පුළුවන්ද? මේ ගැන ඒ වෙලාවේ අදහසක් නැති නිසා මෙයා උම්මගේ දිගේ ඉදිරියටම ගිහිල්ලා උම්මගේ අනිත් පැත්තෙන් එළියට එනවා. ඒ වෙද්දි හොඳටම රෑ වෙලා. Finally made it out, y'all. දෙවනි වීඩියෝ එක බලන්න කලින් ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි බලමු ඊළඟ වීඩියෝ එක මොකක්ද කියලා. මේ වීඩියෝ එක පළ කරලා තිබුණේ Exploring Abandoned Mines and Unusual Places කියන YouTube channel එකේ. මේක දැනට අවුරුදු 11කට කලින් පළ කරලා තියෙන වීඩියෝ එකක් නිසා මේක තරමක් අපැහැදිලි ගතියක් තියෙන්න පුළුවන්. මේ පුද්ගලයා ඇමරිකාවේ නෙවාඩා ප්‍රදේශයේ අතහැර දමපු පතලක් ඇතුළට තමයි මේ යන්න හදන්නේ. Okay, we can go in here and just take a quick look. I don't think I'm going to explore this particular mine. There's a little bit too much water in here, and I know this mine is really old, but yeah, water in a mine. I do see other footprints here in the mud, but I just don't think it's wise to go in here when there's water.
try to avoid this if I can. I'm gonna have to step across here. Let me turn my light on. මේ පත්තලේ ඇතුළෙන් තරමක දිය පහරක් ගලාගෙනන බවත් මොහුට පේනවා. ඒ නිසාම පතලේ ගොඩක් ඇතුළට යන්න නැතුව තරමක් දුරට ගිහිලා ගවේෂණය කරන්න මොහු තීරණය කරනවා. තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා වතුර පාර මගහරමින් මොහු පුළුවන් තරම් දුරට ඇතුළට යනවා. මේ වෙලාවේ මෙයාට හරිම අසාමාන්‍ය දෙයක් දකින්න ලැබෙනවා. Okay, here's a shot looking back towards the entrance. I'm a little bit further in, and looking down the tunnel here. I don't know why that one chain is swinging back there. Don't know if you can see that in the video or not. පතල පුරාවටම එල්ලලා තියෙන යකඩ දම්මැල්වනින් එකක් හරිම අසාමාන්‍ය විදිහට සෙලවෙන්න ගන්නවා. මේත් එක්කම මෙයාට අවට පරිසරයේ හරිම අසාමාන්‍ය වෙනසක් දැනෙනවා. මේ නිසාම තවත් එතන ඉන්න නැතුව මේ ඉක්මනට පතලෙන් එළියට එනවා. Yeah, this mine definitely has a very spooky vibe to it. So I'm going to head back out and check out the other stuff that's here. This is just too wet, too muddy. And obviously something is making the chains swing. So time to get the hell out of here. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? මේක අසාමාන්‍ය සිදුවීමක්ද? එහෙම නැත්නම් හුලක නිසා වෙච්ච දෙයක්ද? ඔයාලා අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් මේ වගේ අසාමාන්‍ය සිද්ධීන් ගොඩක් එක්ක අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.